පහුගිය දවස්වල මුළු ලංකාවම දිත්වා සුලිකුණාටුවෙන් මුදා ගැනීම් කටයුතු වල යෙදিলা ආපදා තත්ත්වයට මුහුණ දීලා කකුලේ අතේ පයේ මුළු ශරීරෙම තුවාල ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ ජල ගැලීම් වලට නිරාවරණය වුණු ඔබ විශේෂයෙන්ම කකුල් වල තුවාල හොඳම මූලාශ්‍රය මේ නියුන රෝගය හැදෙන ලෙප්ටොස්පයිරෝසිස් කියන බැක්ටීරියාව ඒ තුවාල හරහා ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ රෝගය ගැන දැනුවත් වෙන්න. ප්‍රවර්ධන ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්ණායක වලට අනුව මේ ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිජීවක ඖෂධය මිලිග්‍රෑම් 200ක් සතියට එකවරක් මේ ආපදා තත්ත්වය පහව යන තුරු සතියෙන් සතිය ලබා ගැනීම වැදගත්. ඔබට මේ ඩොක්සිසයික්ලින් පෙති ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ ළඟම තියෙන ප්‍රාදේශීය රෝහල් වලින් ඕනම රෝහලකින් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබට උණ, ඒ වගේම මස්පිඩු වේදනාව, විශේෂයෙන්ම මේ කලවාවල වේදනාව, ඒ වගේම ඇස් රතු වීම සහ විශේෂයෙන්ම ඇස් කහ වීමට භාජනය වෙන්න පුළුවන් සහ මුත්‍රා යම් අඩුවීම මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ළඟම ඉන්න වෛද්‍යවරයා හම්බ වෙන්න, ළඟම ඉන්න රජයේ රෝහලට ගිහිල්ලා ඔබ ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් ඔවුන් එක්ක සම්බන්ධ වෙලා මියුන රෝගය පැතිරෙන එක වළක්වා ගන්න ඔබට වග බලා ගන්නට පුළුවන්.